මිරබිලාන්දියා. අද ඔයාලට මීරබිලාන්දියා එන්න අපිත් එක්ක යන්න. අයිබෝවන් හැමෝටම වෙල්කම් බැක් ටු DHLO family. අද අපි යන්නේ ඉතාලියේ තියෙන විශාලතම සහ ජනප්‍රියම විනෝද උද්‍යාන වලින් එකක් වෙන මිරබිලාන්දියා බලන්නයි. අපි ආවා මිරබිලාන්දියා ඇතුළට. මිරබිලාන්දියා ඇතුල් වෙද්දී පාකින් එකට යූරෝ 9ක මුදලක් අය කරනවා. පේනවනේ ඉන්න සෙනග පුදුම සෙනගක් හිටියේ. අපි ඉතින් අපේ පැටව් ටිකව මෙන්න මේ විදියට ඉන්දෝලා තිබ්බා පොලිම ඉස්සරහට යනකම්. මේ දරුණු පොලිමද හිර වෙලා ඉන්නකම් ඉන්නේ. ඔව් දැන් ටිකට යනවා. අපි ගත්තේ ඔන්ලයින් ටිකට්. මෙන්න මේ විදියට ස්කෑන් කරලා අපිව ඇතුළට ගන්නවා. පේනවනේ මගේ උසත් බැලුවා. මීරබිලාන්දියා සියාමොගුයි. දැන් මිරබිලාන්දියා ඇතුළට යන්නේ. බලන්නකෝ තියෙන ලස්සන හරියට නිකන් මාලිගාවකට ඇතුල් වෙනවා වගේ නේද හිතෙන්නේ. අපි මෙතන ෆොටෝස් අරගෙන තමයි මිරබිලාන්දියා ඇතුළට යන්න හදන්නේ. එන්නකෝ අපිත් එක්ක ගිහින් බලන්න. මිරබිලාන්දියා. ඉතින් හාහාපුරා කියලා අපි ආව ඔන්න පළවෙනි ගේම් එකට. ඉතින් හිතුවා ලේසි ගේම් එකකින් පටන් ගන්න. මොකද තව ඉස්සරහට යන්න අමාරු දරුණු බය හිතෙන ගේම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් බලාගෙන ඉන්නකෝ ගොල්ලොත්. අපි පුළුවන් විදියට වීඩියෝ කරා. සමහර ගේම්ස් නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද කට්ටිය මේකට ගියානේ. අම්මෝ දැන් නම් පුදුම බඩගින්නක අපි හිටියේ. මොකද උදේ කොලස් කියන එක ගත්තට පස්සේ තාම දැන් 12ත් පහුවෙලා තාම මුකුත් අපි කාලා හිටියේ නෑ. ඉතින් ටිකක් දුර යද්දී අපිට හම්බුණා මැක්ඩොනල්ඩ් එකක්. ඉතින් අපි හිතුවා මැක්ඩොනල්ඩ් එකෙන් කන්න. මැක්ඩොනල්ඩ් දෙයි වන්ද පුදා ගන්න ආවා. අමාරුම ගේම් එකනේ යන්නේ. අමාරුම ගේම් එක යන්නේ මාර ත්‍රාස්‍යජනක වැඩසටහනක් වෙන්න යන්නේ බලාගෙන ඉන්න. ඔයත් ගත්තා? ආයි ඕකද ගත්තේ? ලියෝනයා. මේ ගේම් එකකට යන්න ඉන්න අතරේ බලන්නකො මේ දෙන්නගේ ආදරේ. ඉදිසියත් හිතෙනවානේ මේව දැක්කාම නම්.
අපි ගියේ රස්නේ දවසක හින්දා නියම ගේම් එක. නෑවා නෑවිල්ලක් පේනවනේ අපිව දැක්කාම කොච්චර නෑවද කියලා. හැබැයි බොරු කියන්න ඕනේ නෑ රස්නේ වෙලාවට සුපිරිම ගේම් එකක් ඒක. රෑට වෙන කොහෙන් හරි කන්න කියලා හිතාගෙන හිටියට අන්තිමට අපිට රෑටත් මැක්ඩොනල්ඩ් එකෙන් තමයි කන්න උනේ. මොකද දැන් අපි කන්න එද්දි වෙලාව 9ට විතර ඇති රෑ. 9:45ට තියෙනවා K-pop ලගේ ෂෝ එකක්. ඉතින් අපි ඒක බලන්න හිටියා. දන්නේ නැති අයට කියන්න ඕන දෙයක් තමයි මිර බිලාන්දියා උදේ 10:00 ඉඳලා රෑ 11 වෙනකම්ම ඕපන්. හිතාගෙන ආවේ 8-9 වෙද්දි ඉවර වෙලා ඔය ලස්සන හොටෙල් එකට යන්න. ඒ වුණාට අපි අන්තිමට 11 වෙනකම්ම හිටියා. මොකද මෙච්චර වෙලා හිටපු එකේ මේක බලන්න නැතුව යන්න පුළුවන්ද අපිට? බෑනේ. ඉතින් ලස්සනම ලස්සන මල්වැඩි සංදර්ශනයක් තිබ්බා. මල්වැඩි කියලා තිබ්බට වැඩිපුරම තිබ්බ ලයිට් වලින් තිබ්බ වැඩකිට තමයි. ඉතින් මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගොඩාක් ආදරේ අපිත් එක්ක රැඳිලා ඉන්න මේ පුංචිම පිරිසටත්. ඒ වගේම තමයි තව ඉස්සරහට අපේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ thank you අපේ වීඩියෝ එක බැලුවට. bye bye. Bye bye.